එතකොට අපි අද කතා කරන්නේ ඇල්කිල් කාණ්ඩයක් කියල කියන්නේ මොකක්ද, ඒවගේ මැරිල් කාණ්ඩයක් කියල කියන්නේ මොකක්ද, ඒවගේම කාබු කැටායනයක් කියල කියන්නේ මොකක්ද කියන එකරි. මුලින්ම අපි බලමුක මේ ඇල්කිල් කාණ්ඩයක් නැත්තන් ඇල් කාණ්ඩයක් කියල කියන්නේ මොකක්ද කියලා. ඇල්කිල් කාණ්ඩ හරි එතකොට අපි දන්නවනේ මෙනම ඇල් කියන දන්නවනද. ඉගෙන කාබන් අතර තියෙන්නේ තනි බන්ධන විතරයිනම් අපි කියනවන ඇල් කේනයක් කියලා. මෙහෙම අපි ගම්මු දැන් කාබන් පරමාණු එකේ ඇල් කේනයක්. හරි මෙන්න මෙම එකේ ඇල් කේනයක්. එතකොට මෙන්න මේ ඇල් කේනේ අපි හිතමු මේ එක හයිඩ්‍රජන් කෙනෙක් නෑ කියලා. මේ එක හයිඩ්‍රජන් කෙනෙක් නෑ, ඔය බන්ධනය තියෙනවා. හරි එතකොට එන්නේ කවුද, කොහොම කෙනෙක් දෙන්නේ, මෙහෙම කෙනෙක් වෙන්නේ එන්න මෙන්න මෙහෙම කෙනෙක් H C H H එන්න මෙහෙම බන්ධනයක් එන්නේ. එතකොට ඕක අපිට ලියන්න පුළුවන් CH3 මෙන්න මෙහෙම කියලා. හරි ඉතින් ඔන්න ඕකට තමයි ඇල්කිල් කාණ්ඩයක් කියලා කියන්නේ. මහලොකු දෙයක් නෙමෙයි. එහෙනම් මොකද්ද හරියටම ඇල්කිල් කාණ්ඩයක් කියලා කියන්නේ? ඇල්කේන එකකින් හයිඩ්‍රජන් නැතුව අනිත් කාණ්ඩයක්. දැන් අපි බලමු මේ කාබන් පරමාණු දෙකේ ඇල්කේනයක් අරගෙන මෙහෙම කාබන් පරමාණු දෙකේ ඇල්කේනයක් මෙහෙම ගමු. එතකොට මේ තියෙන්නේ එතේන්. හරි මේ එතේන්ගේ අපි එක හයිඩ්‍රජන් කෙනෙක් නෑ කියලා හිතමු. මෙන්න මෙහෙම එක හයිඩ්‍රජන් කෙනෙක් නෑ, හැබැයි බන්ධනය තියෙනවා. හරිනේ. එතකොට අපිට එනවා මෙන්න මෙහෙම H C H මෙතන H ආය මෙතන H මෙතන H. එතකොට අර හයිඩ්‍රජන් නෑනේ, ඔන්නෝම බන්ධනය තියෙනවා. එතකොට මේක අපිට ලියන්න පුළුවන් CH3 CH2 ඔන්නහොම බන්ධනයක් දාලා. ඒ වගේම තමයි අපිට මොකක්ද කාබන් පරමාණු තුනේ ඇල්කිල් කාණ්ඩෙකුත් ලියන්න පුළුවන් මෙහෙම CH3 CH2 CH2. හරි එතකොට දැන් ඇල්කිල් කාණ්ඩ කියන එක හරි නේද? මොකද්ද ඇල්කේන එක හයිඩ්‍රජන් නැතුව ඉතුරු කොටස තමයි මොකද්ද ඇල්කිල් කාණ්ඩයක් කියලා කියන්නේ සරලවමනේ. එතකොට මේ ඇල්කිල් කාණ්ඩ වලට පුළුවන් ළමයි ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරන්න. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරනවා කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන තල්ලු කරන්න පුළුවන්. මෙහෙම තල්ලු කරන්න පුළුවන්. හරිද? එතකොට මේ ඇල්කිල් කාණ්ඩයේ තියෙන කාබන් පරමාණු ගාන වැඩි වෙන්න එයාගේ ඉලෙක්ට්‍රෝන විකර්ෂණ හැකියාව වැඩි වෙනවා. පැහැදිලිද? ඇල්කිල් කාණ්ඩයේ තියෙන කාබන් පරමාණු ගාන වැඩි වෙන්න එයාට ඉලෙක්ට්‍රෝන තල්ලු කිරීමේ හැකියාව වැඩි වෙනවා. එයාට වැඩියෙන් ඉලෙක්ට්‍රෝන තල්ලු කරන්න පුළුවන්. පැහැදිලිද? ඒ කියන්නේ කාබන් පරමාණු එකක් තියෙන ඇල්කිල් කාණ්ඩයට වඩා කාබන් පරමාණු දෙකක් තියෙන ඇල්කිල් කාණ්ඩයට වැඩියෙන් ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරන්න පුළුවන්. ඒ වගේම තමයි කාබන් පරමාණු තුනක් තියෙන ඇල්කිල් කාණ්ඩයට ඊට වඩා වැඩියෙන් ඉලෙක්ට්‍රෝන තල්ලු කරන්න පුළුවන්. පැහැදිලිද කියන එක? එහෙනම් අපිට ඇල්කිල් කාණ්ඩවල ඉලෙක්ට්‍රෝන විකර්ෂණ හැකියාව අපිට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. CH3 එයාට වඩා මෙන්න මෙයාගේ ඉලෙක්ට්‍රෝන තල්ලු කිරීමේ හැකියාව වැඩි. හරි ඊට වඩා මෙන්න මෙයාගේ ඉලෙක්ට්‍රෝන තල්ලු කිරීමේ හැකියාව වැඩි. මේ පැත්තට මොකක්ද මේ වැඩි වෙන්නේ? ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කිරීමේ හැකියාව. ඉලෙක්ට්‍රෝන විකර්ෂණ හැකියාව, ඒ කියන්නේ තල්ලු කිරීමේ හැකියාව. විකර්ෂණ හැකියාව. හරිද? පැහැදිලිද? එහෙනම් ඇල්කිල් කාණ්ඩයක් කියලා කියන්නේ ඇල්කේන එකකින් හයිඩ්‍රජන් අයින් කරලා ඉතුරු වෙන කාණ්ඩෙට. ඇල්කිල් කාණ්ඩයක කාබන් පරමාණු ගාන වැඩි වෙන්න එයාට තියෙන ඉලෙක්ට්‍රෝන විකර්ෂණ හැකියාව වැඩි වෙනවා. ඒක පැහැදිලිනේ? ඊට පස්සේ අපි යමු මේ ඇරිල් කාණ්ඩයක් කියලා කියන්නේ මොකක්ද කියලා, නැත්නම් පීනයිල් කාණ්ඩයක් කියලා කියන්නේ මොකක්ද කියලා බලන්න. ඇරිල් කාණ්ඩය. එතකොට මේ ඇරිල් කාණ්ඩයක් කියලා කියන්නේ ඔයාලා දන්නවනේ බෙන්සීන්. බෙන්සීන් කියන්නේ කවුද? C6යි H6යි. හරි? බෙන්සීන් අපි ලියන්නේ මෙහෙමනේ. බෙන්සීන් කෙනෙක්.
මෙන්න මෙහෙම ලියන්න. හරි ඔන්න හොම තමයි ලියන්නේ. අපි දන්නවා ඔය මේ බෙන්සීන්ගේ මේ මුළුවල මොනාද තියෙන්නේ මේ මුළු හයක් තියෙනවනේ. මේ මුළු හයේ මොනාද තියෙන්නේ කාබන් පරමාණු තමයි මේ මුළුවල තියෙන්නේ. ඒක අපි දන්නවනේ. හරි මේ මුළුවල තියෙන්නේ කාබන් පරමාණු. එතකොට මේ හැම කාබන් පරමාණුවකටම එක හයිඩ්‍රජන් කෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවනේ. ඒකත් ඔයාලා දන්නවනේ. එන්න මෙහෙම මේ හැම කාබන් පරමාණුවකටම එක හයිඩ්‍රජන් කෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවා. හරි එතකොට C6යි H6 හැදෙන්නේ එහෙම. කාබන් පරමාණු 6යි හයිඩ්‍රජන් පරමාණු 6යි. එතකොට මෙන්න මේ බෙන්සීන්ගෙන් අර වගේම එක හයිඩ්‍රජන් කෙනෙක් නැතුව ඒ බන්ධනය විතරක් සලකපුවාම අපි කියනවා මොකද්ද? පීනයිල් කාණ්ඩයක් නැත්නම් ෆෙනිල් කාණ්ඩයක් කියලා. හරි? නැත්නම් ඇරිල් කාණ්ඩයක් කියලා කියනවා. එතකොට අපිට මේක ලියන්න පුළුවන්. දැන් බෙන්සීන් අපිට මෙහෙම ලියන්නත් පුළුවන් නෙමෙයි. මේ බෙන්සීන් හොඳේ. මේ ඇවිල්ලා බෙන්සීන්. බෙන්සීන් තමයි මේ තියෙන්නේ. එතකොට මේ බෙන්සීන්ගෙන් මෙන්න මෙහෙම හයිඩ්‍රජන් කෙනෙක් අයින් කරාම හරි මම එක හයිඩ්‍රජන් කෙනෙක් විතරක් මෙහෙම දාගන්නම්කෝ. ඔය හයිඩ්‍රජන් කෙනෙක් අයින් වුණාම බන්ධනේ තියෙනවා. හොඳේ බන්ධනේ තියෙනවා. මේ හයිඩ්‍රජන් කෙනෙක් අයින් කරාම ඉතිරි වන කාණ්ඩයට අපි කියනවා පීනයිල් කාණ්ඩේ නැත්තම් පෙනිල් කාණ්ඩේ කියලා. හරි පීනයිල් කාණ්ඩය පෙනිල් කාණ්ඩය. එතකොට මොකද්ද මේ ඇරිල් කාණ්ඩය පෙනිල් කාණ්ඩය කියලා කියන්නේ? මේකට ඇරිල් කාණ්ඩය කියලා කියනවා. ඇරිල් කාණ්ඩය තං පෙනිල් කාණ්ඩය පීනයිල් කාණ්ඩය කියලා කියනවා. පැහැදිලිද? ඇයි දැන් අපි මේ ටික ඉගෙන ගත්තේ? ඇයි දැන් මේ ඇරිල් කාණ්ඩයක් ගැන ඉගෙන ගත්තේ? ඔයාලා මතක තියාගන්න ඕන කාරණාව තමයි අපි ඉගෙන ගන්නවා මේ ඇරිල් කාණ්ඩයක ඉලෙක්ට්‍රෝන විකර්ෂණ හැකියාව අර ඇල්කිල් කාණ්ඩයේ ඉලෙක්ට්‍රෝන විකර්ෂණ හැකියාවට වඩා වැඩි කියලා. ඒ කියන්නේ මොකද්ද? මේ ඇරිල් කාණ්ඩයකට අර ඇල්කිල් කාණ්ඩයකට වඩා වැඩිපුර ඉලෙක්ට්‍රෝන තල්ලු කරන්න පුළුවන්. පැහැදිලිද? අපිට කියන්න පුළුවන් මෙන්න මේක ඉලෙක්ට්‍රෝන විකර්ෂණ හැකියාව මෙන්න මේ පිළිවෙලට වැඩි වෙනවා කියලා ගන්න පුළුවන් නේ. CH3 CH3 CH2 මෙහෙම හරි ඊට පස්සේ CH3 CH2 CH2 මෙහෙම ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් මෙන්න මේ ඇරිල් කාණ්ඩය. හරි ඔන්න ඔය ටික දැනන් ඉන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් ඇල්කිල් කාණ්ඩ සාමාන්‍යයෙන් ලියන්නේ කාබන් පරමාණු 3 ඇල්කිල් කාණ්ඩ වගේ තමයි ලියන්නේ. ඊට වඩා ලොකුව සාමාන්‍යයෙන් කතා කරන්නේ නැහැ. හරිද? එතකොට එයාට වඩා ඉලෙක්ට්‍රෝන විකර්ෂණ හැකියාව වැඩි අර බෙන්සීන්ගෙන් ඇතිවන ඒ කාණ්ඩය. ඒ කියන්නේ ඇරිල් කාණ්ඩය. එතකොට මේ පැත්තට මේ මොකද්ද වැඩි වෙන්නේ? ඉලෙක්ට්‍රෝන තල්ලු කිරීමේ හැකියාව. ඉලෙක්ට්‍රෝන තල්ලු කිරීමේ හැකියාව. එහෙම නැත්තම් ඉලෙක්ට්‍රෝන විකර්ෂණ හැකියාව. ඉලෙක්ට්‍රෝන මම මේක චුට්ටක් උඩට ගන්නම්කෝ. ඉලෙක්ට්‍රෝන විකර්ෂණ හැකියාව. ඉලෙක්ට්‍රෝන විකර්ෂණ හැකියාව. හරිනේ. දැන් ඔය ටික තේරුණානේ. එතකොට දැන් ඔයාලට තේරෙනවා ඇල්කිල් කාණ්ඩයක් කියලා කියන්නේ මොකද්ද? ඇරිල් කාණ්ඩයක් කියලා කියන්නේ මොකද්ද කියන එක සරලවම දැන් කියලා දුන්නේ. හරිද? ඊට පස්සේ මොකද්ද මේ කාබෝ කැටායනයක් කියලා කියන්නේ? ඒකත් බලමුකෝ. කාබෝ කැටායන. කාබෝ කැටායන. හරි. කාබෝ කැටායන. කාබෝ කැටායන. හරි මේ කාබෝ කැටායනයක් කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක්.
දැන් ඔයාලා දන්නවනේ මේ ඇල්කිල් හේලයිඩ කියන ඒවා ඇල්කිල් හේලයිඩ ඇල්කිල් හේලයිඩක් කියල කියන මොකක්ද මන් දැන් චුට්ටම් මතක් කළ දෙන්නකෝ ඇල්කේන තියෙනවනේ මෙන්න මෙහෙම ඔන්න ඔය ඇල්කේනේ අර වගේම ඔයා හයිඩ්‍රජන් කෙනෙක් අයින් කරන්න මෙහෙම හයිඩ්‍රජන් කෙනෙක් නෑ කියල හිතන්න හරි හයිඩ්‍රජන අයින් කරලා දාන්න එතෙන්ට ගන්න හැලජන පරමාණුවක් හරි එතෙන්ට ගන්න හැලජන පරමාණුවක් මේ හැලජන කියල කියන්න මනාද හැලජන නැත්තං හේලයිඩ හැලජන නැත්තං අපි කියනවා හේලයිඩ කියලා හේලයිඩ කියල කියන්නම ගත්ද ආවර්තා වගේ 17 වන කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍ය වලට හරි ආවර්තා වගේ 17 වෙනි කාණ්ඩය කවුද ෆ්ලෝරීන් ක්ලෝරීන් බ්‍රෝමීන් අයඩීන් ඒ වගේ කට්ටිය හරි මං එක්ස් කියලා කියන්නම් එතකොට මෙන්න මේ හයිඩ්‍රජන් අයින් කරලා එතෙන්ට ඔය හේලයිඩ පරමාණුවක් ආපුවම අපි කියනවා ඇල්කිල් හේලයිඩ කියලා ඔයාලා මේ කලින් වීඩියෝ බලලා නැත්තම් පිළිවෙලට දාලා තියෙනවා හොඳේ ඒ වීඩියෝ ටික බලන්න ඔයාට වීඩියෝ ටික හොයාගන්න ටෙලිග්‍රෑම් channel එකට join වෙන්න පුළුවන් ඒකෙත් ඔය වීඩියෝස් ටික තියෙනවා හරිනේ පිළිවෙලට බලාගෙන ඉන්න එතකොට මේ මෙතෙන්ට කවුද සෙට් වෙන්නේ මේ හැලජන පරමාණුවක් හේලයිඩ පරමාණුවක් හරි එතකොට එහෙම සම්බන්ධ වුණාම අපි කියනවා ඇල්කිල් හේලයිඩක් කියලා පැහැදිලිද කියන එක එතකොට අපි කියනවා ඇල්කිල් හේලයිඩක් කියලා හරි එතකොට මේ තමයි ඇල්කිල් හේලයිඩ ඇල්කිල් හේලයිඩය හරි එතකොට මෙතෙන්ට එහෙම CH3 දන්නකෝ CL සෙට්ටනා කියලා ඇල්කිල් ක්ලෝරයිඩ් හරි ඇල්කිල් ක්ලෝරයිඩ් එහෙම කියන්න පුළුවන් අපිට හරිනේ එතකොට මේ ඇල්කිල් හේලයිඩ අපිට වර්ග තුනක් තියෙනවනේ අපි වර්ග තුනක් ගැන කතා කරනවානේ ඒ මොනාද ආයේ වර්ග තුන තමයි ප්‍රාථමික ඇල්කිල් හේලයිඩ ප්‍රාථමික ඇල්කිල් හේලයිඩ ද්විතීක ඇල්කිල් හේලයිඩ ද්විතීක ඇල්කිල් හේලයිඩ තෘතීක ඇල්කිල් හේලයිඩ කියලා තෘතීක ඇල්කිල් හේලයිඩ කියලා හරි එතකොට මේ ප්‍රාථමික ද්විතීක තෘතීක කියලා මෙයාලා වෙන් කරන්නේ මෙන්න මේ හේතුව මත දැන් ඔයා හිතන්නකෝ මෙන්න මෙහෙම කාබන් පරමාණුව තියෙනවනේ මෙන්න මේ කාබන් පරමාණුවට සම්බන්ධ වෙලා තියෙන්නේ එක ඇල්කිල් කාණ්ඩයයි නම් හරි මෙන්න මෙහෙම එක ඇල්කිල් කාණ්ඩයයි නම් එහෙනම් ඉතුරු ඒවා මොකක් වෙන්න ඕනද අපි දන්නවනේ මේ කාබන්ගේ බන්ධන 4ක් කම්ප්ලීට් වෙන්න ඕනේ එතකොට හිතන්නකෝ මෙතන තියෙන ඇල්කිල් ක්ලෝරයිඩයක් කියලා එහෙනම් මෙතන Cl කෙනෙක් ඉන්න ඕනේ හරිද එහෙනම් සම්බන්ධ වෙලා තියෙන එක ඇල්කිල් කාණ්ඩය නම් ඉතුරු දෙක මොනවා වෙන්න ඕනද හයිඩ්‍රජන් වෙන්න ඕනේ පැහැදිලිද එතකොට ප්‍රාථමික ඇල්කිල් හේලයිඩයක් කියලා කියන්නේ ඇල්කිල් හේලයිඩේ හැලජනය සම්බන්ධ කාබන් පරමාණුවට සම්බන්ධ වෙලා තියෙන්නේ එක ඇල්කිල් කාණ්ඩයයි නම් මෙන්න මෙහෙම එක ඇල්කිල් කාණ්ඩය නම් අපි කියනවා ඒක ප්‍රාථමික ඇල්කිල් හේලයිඩයක් කියලා එහෙනම් ද්විතීක ඇල්කිල් හේලයිඩයක් කියලා කියන්නේ මෙන්න මෙහෙම ඒ කියන්නේ හැලජනය සම්බන්ධ කාබන් පරමාණුවට මෙන්න මෙහෙම ඇල්කිල් කාණ්ඩ දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා නම් අපි කියනවා ඒකට මොකක් කියලාද ද්විතීක ඇල්කිල් හේලයිඩයක් කියලා හරි එතකොට මෙන්න මෙහෙම හැලජනය සම්බන්ධ කාබන් පරමාණුවට ඇල්කිල් කාණ්ඩ දෙකක් සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ හරි මෙන්න මෙහෙම ඇල්කිල් කාණ්ඩ දෙකක් පැහැදිලිද එතකොට තෘතීක ඇල්කිල් හේලයිඩයක් කියලා කියන්නේ හැලජනය සම්බන්ධ කාබන් පරමාණුවට ඇල්කිල් කාණ්ඩ 3ක් සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ හරි ඇල්කිල් කාණ්ඩ 3ක් හරිනේ එතකොට ප්‍රාථමික ද්විතීක තෘතීක කියන ටික හරි නේද තේරුණානේ මෙන්න මෙහෙම ඇල්කිල් කාණ්ඩ 3ක් සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ කාටද
හැලජනය සම්බන්ධ කාබන්ට. හරි ඇයිති මෙහෙම අපි ඉගෙන ගත්තේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. දැන් ඔය තියෙන ඇල්කිල් හේලයිඩනේ. ඔන්න ඔය ඇල්කිල් හේලයිඩයකින් හිතන්නක මේ හැලජනය මෙන්න මේ හැලජන පරමාණුව ඉලෙක්ට්‍රෝන අරගන යනව කියලා මෙහෙම ඉලෙක්ට්‍රෝන අරගෙන යනවා මේ බන්ධන ඉලෙක්ට්‍රෝන එයා අරයි යනවා හැලජන පරමාණු. ඊට පස්සේ ඇති වෙන කෙනෙක් ඉන්නවා නේද? ඊට පස්සේ ඇති වෙන කෙනෙක් ඉන්නේ ඉලෙක්ට්‍රෝන අරන් ගියාම ඇති වෙන්නේ කැටායනයක්නේ. හරිද? එතකොට කැටායනයක් තමයි ඇති වෙන්නේ. මට ඒක ලියන්න පුළුවන් මෙහෙම. දැන් මෙයාගෙන් එහෙම Cl පරමාණු ඉලෙක්ට්‍රෝන අරන් ගියාම මම මේ දෙක කැටි කරලා ලියනවා මෙන්න මෙහෙම. CH2 කියලා මට ලියන්න පුළුවන්. දැන් ඉලෙක්ට්‍රෝන අරන් ගියානේ Cl පරමාණු. හරි. අයනයක් විදිහට. ඒකට මෙයා ප්ලස් වෙනවා. එයා තමයි කවුද? ප්‍රාථමික කාබෝ කැටායනය. ලොකු දෙයක් නෙමෙයි. පැහැදිලිද? ප්‍රාථමික කාබෝ කැටායනය. මේ තියෙන මොකද්ද? ප්‍රාථමික කාබෝ කැටායනය. හරි. එතකොට දැන් ද්විතීයික ඇල්කිල් හේලයිඩයකින් අපි ඒ වගේම ගමු. මේ දැන් ද්විතීයික ඇල්කිල් හේලයිඩයකින් හැදෙන්න ඕනේ කවුද? ද්විතීයික කාබෝ කැටායනය. මෙන්න මෙහෙම. CH3 මෙතන H මෙතන ප්ලස් ඔන්න ඔහමනේ. එතකොට තෘතීයික ඇල්කිල් හේලයිඩෙන් තෘතීයික කාබෝ කැටායනය තමයි හැදෙන්න ඕනේ. CH3 ප්ලස්. හරි. එතකොට මේ වගේ මොකද්ද මේ විශේෂත්වය? මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. දැන් මම මොකද්ද කිව්වේ? අර ඇල්කිල් කාණ්ඩයකට පුළුවන් ඉලෙක්ට්‍රෝන තල්ලු කරන්න පුළුවන් කියලා කිව්ව නේද? එතකොට අපි දන්නවා ඕනම දෙයක ස්ථායීතාවය වැඩි වෙනවා ආරෝපණය අඩු වෙන්න. ඒ කියන්නේ ඍණ ආරෝපිත කෙනෙක් නම් ඒ ඍණ ආරෝපණය අඩු වෙන්න එයා ස්ථායි. පැහැදිලිද? ධන ආරෝපිත කෙනෙක් නම් ධන ආරෝපණය අඩු වෙන්න එයා ස්ථායි. පැහැදිලිද කියන එක? එතකොට දැන් මෙතන මේ ඇල්කිල් කාණ්ඩය කියලා කියන්නේ මොනවද? ඉලෙක්ට්‍රෝන තල්ලු කරන ඒවා. හරි. එතකොට මෙන්න මෙයානේ ඇල්කිල් කාණ්ඩය මෙතන. හරි. මෙතන ඇල්කිල් කාණ්ඩය මෙන්න මේයි මේ දෙකක් තියෙනවනේ. මෙතන ඇල්කිල් කාණ්ඩ තුනක් තියෙනවා. මෙතන ඇල්කිල් කාණ්ඩ තුනක් තියෙනවා. පැහැදිලිද? එතකොට මෙන්න මේ ඇල්කිල් කාණ්ඩයකින් අපි හිතන්නකො නිකන් මෙන්න මෙහෙම නිව්ටන් 10ක බලයක් දෙනවා කියලා නිකන් හරි. මෙයා නිව්ටන් 10ක බලයකින් ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා මෙහෙට. හරිද? එතකොට මෙයා එක්කෙනෙක් නිව්ටන් 10යි නම් මෙතන මෙයා නිව්ටන් 10යි. එතකොට මෙයා නිව්ටන් 10යි. මෙයා නිව්ටන් 10යි. නිව්ටන් 10යි. එතකොට මේ වැඩිම විකර්ශණය කරන්නේ කවුද? තෘතීයික කෙනා නේද? එහෙනම් තෘතීයික කාබෝ කැටායනය තමයි මෙන්න මේ තියෙන ධන ආරෝපණය අඩුම වෙන්න ඕනේ. හරි. මේ මෙතන තියෙන ධන ආරෝපණය අඩුම වෙන්න ඕනේ කාගේද? තෘතීයික කාබෝ කැටායනයේ. තේරෙනවද? එතකොට තෘතීයික කාබෝ කැටායනයේ ධන ආරෝපණය අඩු වෙනවා කියලා කියන්නේ එයාගේ ස්ථායීතාවය වැඩි. එහෙනම් අපිට කාබෝ කැටායනවල ස්ථායීතාවය එන්න මේ පිළිවෙලට දාන්න පුළුවන් නේ. ප්‍රාථමික කාබෝ කැටායනට වඩා ස්ථායි ද්විතීයික කාබෝ කැටායනය. ද්විතීයික කාබෝ කැටායනට වඩා ස්ථායි තෘතීයික කාබෝ කැටායනය. හරි. එතකොට අරක ප්‍රාථමික කාබෝ කැටායනය, මේක ද්විතීයික කාබෝ කැටායනය. මම මේක චුට්ටක් උඩට ගන්න. ද්විතීයික කාබෝ කැටායනය, මේක තෘතීයික කාබෝ කැටායනය. තෘතීයික කාබෝ කැටායනය. හරිද? එතකොට ඔයාලා මතක තියාගන්න ඕන කාරණාව තමයි ප්‍රාථමික කාබෝ කැටායනයකට වඩා ද්විතීයික කාබෝ කැටායනයේ ස්ථායීතාවය වැඩි. ඊට වඩා තෘතීයික කාබෝ කැටායනයේ ස්ථායීතාවය වැඩි. ඒකට හේතුව තමයි අර ධන ආරෝපිත කාබන්ට ඇල්කිල් කාණ්ඩ වැඩිපුර සම්බන්ධ වෙලා තියෙන කාගේද? තෘතීයික කාබෝ කැටායනය. එතකොට ඇල්කිල් කාණ්ඩ වලින් සිදු කරන විකර්ෂණය වැඩි. මොනවාද මේ විකර්ෂණය කරන්නේ? ඉලෙක්ට්‍රෝනනේ විකර්ෂණය කරන්නේ. ඍණ ආරෝපිත කට්ටියව තමයි විකර්ෂණය කරන්නේ. එතකොට ඍණ ආරෝපිත කට්ටිය ගොඩක්
අර ධන ආරෝපිත කාබන්ලන් ගොඩ ගැහුණාම එතන තියෙන ධනාරෝපණය අඩු වෙනවා. එතකොට ගොඩක්ම ධනාරෝපණය අඩු වෙන්නේ තෘතීක කාබෝ කැටායනේ. තේරුණාද කතාව? පැහැදිලිනේ? හරි බලන්නකෝ. දැන් මම ඔයාලට දෙනවා පොඩි අභ්‍යාසයක්. හරි. මට මෙන්න මේ ටිකේ ස්ථායීතාවය ඔයාලා ලියලා පෙන්වන්න ඕනේ. හරි. මුලින්ම මෙන්න මෙහෙම. CH3 CH2 මං එයා A කියලා කියනවා. හරිද? ඊට පස්සේ CH3 CH3 H ඊට පස්සේ මම මෙයා B කියලා කියන්න. ඊට පස්සේ CH3 CH3 මම මෙයාව C කියලා කියන්න. හරිද? ඊට පස්සේ මම ගන්න මෙහෙම CH2 CH3 ඊට පස්සේ CH3 CH2 ඔන්න ඔහොම. ඊපස්සේ මෙහෙම CH2 CH3 හරි. එහෙම ප්ලස්. ඊට පස්සේ මං මම D කියන්න. මෙයා මං තව කෙනෙක් ගන්නවා මෙහෙම. එතන ඉන්නේ මේ පීනයිල් කාණ්ඩයක් වගේ. පීනයිල් කාණ්ඩම තුනක් තියෙනවා. මම එයා කියන්නම්කෝ E කියලා. හරි. එතකොට දැන් අපි දන්නවා මේ හැමෝගෙම මෙතන ප්ලස් වෙන්න ඕනේ. මේ හැමෝගෙම කරන විකාශන අතුරින් කාගේද විකාශනය වැඩිම? මේ පීනයිල් කාණ්ඩයක ඉන්නේ. මෙයාගෙන් කරන විකාශනය ගොඩක් වැඩි. මෙන්න මෙහෙම. ඊළඟට කාගේද? මෙන්න මේ කාබන් පරමාණු දෙකේ ඇල්කිල් කාණ්ඩේ වැඩිම කෙනා තමයි අරග. හොඳ. ඊට පස්සේ තමයි මෙයා ඉන්නේ දෙවනියට. ඊට පස්සේ මෙතනින් කරන විකාශනය මෙහෙට. හරි. ඊට පස්සේ මෙහෙම. හරි. එතකොට මෙතන එක්කෙනෙක්ගෙන් අපි මෙහෙම ගත්තොත් මෙහෙම. එතකොට මෙතන දෙන්නයි ඉන්නේ නේ. ඇල්කිල් කාණ්ඩ දෙන්නයි. එතකොට මෙතන එක්කෙනයි ඉන්නේ. හරි. අනිත් දෙන්නම හයිඩ්‍රජන් නේ. එතකොට අපි දන්නවා මෙතන විකර්ෂණයේ වැඩිම කාගේද? හරි. ඇල්කිල් කාණ්ඩමකින් ඇල්කිල් කාණ්ඩ සහ ඇරිල් කාණ්ඩ වල විකර්ෂණ වැඩිම මෙන්න මේ කට්ටියගෙනේ. මෙයාලගෙන විකර්ෂණ වැඩිම. එතකොට ධනාරෝපණය අඩුම වෙන්න ඕනේ මෙතන. හරිද? ධනාරෝපණය අඩුම කියලා කියන්නේ ස්ථායීතාවයේ වැඩිම. එහෙනම් ස්ථායීතාවයේ වැඩිම වෙන්න ඕනේ E. E තමයි ස්ථායීතාවයේ වැඩිම වෙන්න ඕනේ. හරි? මම මේක ටිකක් දෙට ගන්නම්. හරි? E තමයි ස්ථායීතාවයේ වැඩිම. ඒක අයින් කරා. ඊට පස්සේ තව තෘතීක කාබෝ කැටායන කොච්චරක් තියෙනවද? තව තෘතීක කාබෝ කැටායන දෙකක් තියෙනවා. මෙයත් තෘතීක කාබෝ කැටායනයක්. මෙයත් තෘතීක කාබෝ කැටායනයක්. හරිද? ඒ තෘතීක කාබෝ කැටායන වලින් අපි දන්නවා ඇල්කිල් කාණ්ඩේ විශාලත්වය වැඩි වෙන්න එයාගේ විකර්ෂණය වැඩිනේ. එහෙනම් D තමයි ඊළඟට ඉන්නේ නේ. D ගේ විකර්ෂණය වැඩි ඊළඟට. එයත් හරි. ඊට පස්සේ කවුද? C. එයත් තෘතීක කාබෝ කැටායනයක් නේ. C. ඊළඟට මෙයාගේ ඇල්කිල් කාණ්ඩ දෙකක් තියෙනවා. හරි. එතකොට B අඩුම වෙන්නේ කවුද? A. එහෙනම් මේ කාබෝ කැටායන වල ස්ථායීතාවය මේ පිළිවෙලට වැඩි වේ. හරිද? ස්ථායීතාවය වැඩි. ස්ථායීතාවය වැඩි වේ. හරි නේද? ඒ ටික හරි එහෙනම් හොඳේ. තව පොඩි දෙයක් කියන්න ඕනේ. එතකොට මේ දැන් අපි මේ ඇල්කිල් හේලයිඩ වර්ග කරානේ ප්‍රාථමික ඇල්කිල් හේලයිඩ, ද්විතීක ඇල්කිල් හේලයිඩ, තෘතීක ඇල්කිල් හේලයිඩ කියලා. හරිද? ඔන්න ඔය විදිහටම අපිට ප්‍රාථමික මධ්‍යසාර, හරි, ද්විතීක මධ්‍යසාර, තෘතීක මධ්‍යසාරත් වර්ග කරන්න පුළුවන්. එතකොට මොකක්ද වෙනස? මෙතන මේ Cl එක වෙනුවට තියෙන්නේ මොකක්ද? OH එකක් තියෙනවා. හරිද? මෙතන තියෙන්නේ OH එකක්. මෙතන තියෙන්නේ OH එකක්. එතකොට එයාලගෙනුත් පුළුවන්ද කාබෝ කැටායන ගන්න? ඔව් පුළුවන්. හරි. එතකොට මෙයාගෙන් මේ විදිහට
OH එක යා ඉලෙක්ට්‍රෝන අරගෙන ගියොත් එහෙම එතනින් හැදෙන්නේ මොකද්ද? ප්‍රාථමික කාබෝ කටායනයක්. හරිද? මේ OH එක මේ පැත්තට කැඩුනොත් එහෙම මේ බන්ධනය එතනින් හැදෙන්නේ මොකද්ද? ද්විතීයික කාබෝ කටායනයක්. මේ OH එක මේ පැත්තට කැඩුනොත් එහෙම ඒ කියන්නේ ඒ OH එක ඉලෙක්ට්‍රෝන අරගෙන ගියොත් එහෙම එතනින් හැදෙන්නේ තෘතීයික කාබෝ කටායනයක්. පැහැදිලිද කියන එක? ඒක හරි. තව වැදගත් දෙයක් කියන්න ඕනේ මෙන්න මේක. බෙන්සීන් සම්බන්ධව. අපි මෙන්න මේ බෙන්සීන් සලකමුකෝ. බෙන්සීන්. ඔන්න ඔය බෙන්සීන්ට Cl එකක් හරි බෙන්සීන්ට OH එකක් හරි බැඳුනොත් හරිද? අපි කියනවා මේකට ඇරිල් ක්ලෝරයිඩයක් කියලා. හරිද? මේක ඇරිල් ක්ලෝරයිඩයක්. ඇරිල් ක්ලෝරයිඩ්. ඇරිල් ක්ලෝරයිඩ්. මෙයා කවුද? මෙයා අපි දන්නවනේ ෆීනෝල්. මෙයා තමයි ෆීනෝල් කියලා කියන්නේ. හරි? මතක තියාගන්න මෙයාලගෙන් මෙහෙම මේ බන්ධනය මේ පැත්තට කැඩුනොත් එහෙම හරිද? මෙයාලගෙන් එන්න පුළුවන් වෙන්නේ මෙන්න මෙහෙම කෙනෙක්නේ. ෆීනයිල් කැටායනය එන්න පුළුවන් වෙන්නේ. ෆීනයිල් කැටායනය මෙන්න මෙයානේ. හරිද? අපි කියනවා මෙයාට ෆීනයිල් කැටායනය කියලා. හරිද? මෙන්න මෙහෙම කෙනෙක් පවතින්නේ නැහැ. මෙයා අධික අස්ථායි. මෙයා මෙහෙම කෙනෙක් නෑ හොඳේ. අධික අස්ථායි. අධික අස්ථායි. තේරුණා නේද? එතකොට එහෙනම් මෙන්න මේ ඇරිල් ක්ලෝරයිඩ් වල මෙන්න මේ Cl බන්ධනය කැඩෙන්නේ නැහැ. තේරුණාද? එතකොට මේ ඇරිල් ක්ලෝරයිඩ් වල Cl බන්ධනය කැඩලා කරන ප්‍රතික්‍රියා යා කරන්නේ නැහැ. ඒ වගේම තමයි ෆීනෝල්ගෙත් OH බන්ධනය කඩලා කරන ප්‍රතික්‍රියා එයාලා කරන්නෙත් නැහැ. හේතුව මොකද්ද? මේ පීනයිල් කැටායනය අධික අස්ථායි කෙනෙක්. එහෙම කෙනෙක් පවතින්නේ නැහැ. හරිද? කිසියම් කෙනෙක් හැදෙනවනම් හැදෙන්නේ ඒ හැදෙන කැටායනයේ ස්ථායි නම්. තේරුණාද කියන එක? මේ පීනයිල් කැටායනය කියන එක අධික අස්ථායි. ඒක නිසා මොකක්ද මේ ඇරිල් ක්ලෝරයිඩ් සහ ෆීනෝල් වල අර ඇරිල් ක්ලෝරයිඩ් වල මෙතන කාබන් ඉන්නේ. CCl බන්ධනය කැඩෙන්නෙත් නැහැ. ෆීනෝල් වල COH බන්ධනය කැඩෙන්නෙත් නැහැ. ඒ කැඩලා කරන ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ පීනයිල් කැටායනය කියන එක අධික අස්ථායි. හරි. එතකොට දැන් මම හිතනවා ඔයාලට ඇල්කිල් කාණ්ඩ, ඇරිල් කාණ්ඩ, කාබෝ කැටායන ඒ පිළිබඳව සම්පූර්ණ දැනුම තියෙනවා. ඉස්සරහට වැඩ කටයුතු කරගෙන යන්න මේ දැනුම හොඳටම ඇති. හරි? එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් අපි ඉක්මනට හම්බෙමු. එතකොට ඔයාලා දැනටමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම තමයි යාළුවන්ට බලන්න වීඩියෝ එක share කරන්න. ඔයාලා අපේ මේ Telegram channel එක join වෙලා නැත්නම් ඒකටත් join වෙලා ඉන්න. ඊළඟ වීඩියෝ එකකින් අපි ඉක්මනට හම්බෙමු.